ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු කරන ප්‍රායෝගික පරීක්ෂණ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ මොරටුව කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේදී මීට පෙර ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේදී පැවති පූර්ව පරීක්ෂණයෙන් සමත් වූ අයදුම්කරුවන් 1169 දෙනෙකු මෙම අවසන් පරීක්ෂණය සඳහා ඉදිරිපත් වී සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ, අතිරේක සාමාන්‍ය අධිකාරී දේශීය කටයුතු AKU රෝහණ යන මහතුරුන් ඇතුළු විදේශ නියෝජිතින්ද එක් වී සිටියා. ඔබේ සුන්දර සිනහව මොහොතකින් විනාශ කරන්න මිනිස් වෙළඳාම්කරුවන්ට පුළුවන්. ඔබ නොදන්නා අය සමග මුදල් ගනුදෙනු කරන්න එපා. මිනිස් වෙළඳාමට එරෙහි වෙමු.